ඔයාලට කොහොමයි? හොඳින් ඉන්නවයි? ඉතින් මේ ටික දොට නම් මගේ ජීවිතේ උඩ යටි කරේ වුණා. හිතුවේ නැති විදියට මාව අසනීප වුණා. හිතුවේ නැති විදිහට ඒ අසනීප ගොඩාක් දවස් තිබ්බා. තනියම ජීවත් වෙන එක හොඳයි. හැබැයි අසනීපයක් වුණාම තමයි තේරෙන්නේ තමන්ට තමන් විතරක් ඇඳලා මදි කියලා. ඒ අස්සේ මේ එක්සෑම් වැඩත් එක්ක එකම කාලකෝට්ටයක්. ඉතින් කොයිතරම් අකමැත්තෙන් අපහසුවෙන් වුණ හීන් හැරේ රිකවරි වෙන ගමන් එක්සෑම් එකට පාඩම් කරලා බොහොම අමාරුවෙන් මේ දවස් ටිකේ ජීවිතේ ගෙවා ගත්තා. කෑමවල රහ චුට්ටක්වත් තේරෙන්නේ නැති වුණාට මොකෝ මට පුළුවන් විදියට මං ආස කරන කෑම ජාති ගෙනල්ලා කෑවා. මං හරිම ආසයි මේ තාලි කන්න. ස්පෙෂලි ශ්‍රී විහාරකේ. මං දන්නේ නැත කොච්චර දවසක් මට මේ විදියට කල් මරන්න වේද කියලා. ඒ මොන වුණත් මම ඉක්මනටම ආයේ රිකවර් වෙනවා. කෝකටත් කියලා හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනෙට ගන්න එමර්ජන්සි ෆන්ඩ් එකක් තියාගන්න. එහෙම නැත්නම් ඇත්තටම ඔයාට මේ වගේ අමාරු වෙලාවක් ආවොත් කරන දේ හිතා ගන්න බැරි වෙයි.